මිහිඳු සෙන්පුර දෙමටගොඩ මිහිඳු සෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ රාත්‍රියේ ගින්න කටගෙන තිබුණා. ඒක දැනගත්තට පස්සේ තමයි අපි මෙතෙන්ට ආවේ. ඇත්තටම මේක ගත්තට පස්සේ මෙතන හදිසි ගින්නක් හින්දා වාහනවල ඇතිවෙච්ච හදිසි ගින්නක් එක්ක වාහන 5ක් 6ක් වගේ ප්‍රමාණයක් මුළුමනින්ම විනාශයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කනගාටුදායක තත්ත්වය තමයි ත්‍රිරෝද රථ. එතකොට ත්‍රිරෝද රථ ඒවා කුලී පදනම කුලියට ත්‍රිරෝද දුවන ත්‍රිරෝද රථ. එතකොට ඒකෙන් තමයි මේ පුද්ගලයන් ජීවත් වුනේ. ඉතින් ඒ හින්දා මේකේ මුළුමනින්ම විනාශයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක අදාළ පරීක්ෂණ පොලිසියෙන් සියල්ල කරන ගමන්ම අපි පැත්තෙන් අපි හිතන්නේ මේ වගේ මහල් නිවාසවල ගත්තට පස්සේ මේ වගේ විසඳිය යුතු ගැටලු නැත්නම් මේ වගේ ගැටලු පැන නගින එක නවත්තන්න අදාළව කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේ පැත්තේ ආරක්ෂාව තහවුරු කිරීම, ඒවට අදාළ ඊළඟට ගත යුතු පියවරවල් ගැනීම, ඒ වගේම මේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මෙවැනි අනතුරක් ඉස්සරහා ඒක අවම කරගන්න දාල ක්‍රමවේද සකස් කිරීම වගේ ගොඩක් දේවල් මේ වෙදිත් අපි ආණ්ඩුව විදියටත් නාගරික සංවර්ධන අධිකාරිය විදියට සාකච්ඡා කරලා තියෙන දේවල් ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. ඒවට අදාළ මැදිහත් වීම කරනවා. විශේෂයෙන් මේ තත්වයට අදාළව රජයේ මැදිහත් වෙලා මේකේ රක්ෂණාවරණ නොමැති නැත්නම් රක්ෂණාවරණය හරහා ඒක ආවරණය නොවන තමන්ගේ ජීවනෝපාය මුළුමනින්ම මේක මත වැටිලා තිබුණු අපේ ත්‍රියෝදරත රියදුරු මහත්තුරුන්ට අදාළව උපරිම ප්‍රතිපාදනයක් නැත්නම් උපරිම වන්දි මුදලක් ඒකට අදාළ ප්‍රදානයක් ජීවිතේ නැවත පටන් ගන්න අදාළව යම් ප්‍රතිපාදනයක් ලබා දෙන්න අදාළව අපි අනිවාර්යෙන්ම රජයේ විදියට ආණ්ඩුව විදියට කටයුතු කරන මැදිහත් වෙනවා. ඒකට අදාළ සාකච්ඡා අපි පොලිසිය සමගත් අදාළ හානියටපත් වෙච්ච පිරිස සමගත් සිදු කරා. ඉදිරි සති කිහිපය තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒකට අදාළ ක්‍රියාමාර්ග ඒ දේවල් පිළිවෙලකට ක්‍රමානුකූලව කරගෙන යන්න.